දැක්කද කට්ටියගේ ස්ටේටස්? මං කිව්වේ දැන් පත්තු වෙලා තියෙන කට්ටියට. ඔව්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ බං. දැක්කද කොහමද වදන් දෙන්නේ කියලා? මං ඒක තමයි බලන්නේ. මං ඒකනේ සද්ද නොකර අහන් හිටියේ මොනවද කියන්නේ කියලා. කන බොන හැම එකම Facebook දානවා බං. හරිද? දාන්නේ ඇයි? දාන්නේ අපිට බලන්නනේ. ආ නැද්ද? මහලසිය ගෙනියන්නේ. ඉතින් අපිව බ්ලොක් කරන්න පුළුවන් නේ බං. බ්ලොක් කරන්නේ නැහැ. ඊට පස්සේ පෝස්ට් හදලා දානවා අපේව බලනවා අපේව හොරෙන් බලනවා කියලා. හොරෙන් බලන්න නෙමෙයිනේ බං. එලිපිටනේ ඔක්කොම දාන්නේ. නැද්ද? කාවද බං මේ රවට්ටන්නේ? මං ඒකයි මුකුත් නොකිය හිටියේ. ඔව්. අනේ මේ හැමෝගෙම කෙරුවාවල් දන්නවනේ. නැද්ද? අරුන් දෙන්නගේ සම්බන්ධය ඉවරයිද කොහෙද? මේ දවස් ටිකේම තිබ්බේ නැහැ ෆොටෝස් දාලා. අයින් කරලා. කසාදෙත් නෑලුනේ දැන්. ඔව් වෙන කෙල්ලෙක් අරගෙනලු. ඔව් දෙන්න සෙපරේට්ලු. ඔව්. අනේ ඔය මගුල්. ඇයි බං මටත් කිව්වේ බං? කරගත්තොත් මගුලක් ඔක තියෙන්නේ නැහැ කියලා. තිබ්බා හෝ නැතා ඒව අපේ ප්‍රශ්නනේ බං. තිබ්බොත් එහෙමයි නැතුනොත් එහෙමයි අපි මැරෙන්නේ නැහැ නේද? නේද බං? අනේ පොඩි උන් වගේ බං. දැක්ක. බ්‍රේක් අප් අනේ ස්ටේටස් දාගෙන අර අරුවට. මරසිය. නිකන් එහි පෙන්නනවා. ඒ කියන්නේ දැන් මම තනියම මට කතා කරන්න. එතකොටනේ හලෝ දුක අහන අය සෙට් වෙන්නේ. ඔව්. අර විස්කි ග්ලාස් එක අතේ තියාගෙන අර සෑඩ් කැප්ෂන් එකක් වගේ දාපුවම දන්නවා මිනිස්සු. දුකෙන් ඉන්නේ කියලා. බ්‍රේක් අප් කියලා දන්නවා. අපි වගේ බලනවා ඇතිනේ බං නේ. කී දෙනෙක් බලනවා ඇතිද බං නේද බං ගිහිල්ලා. ඒ ඉතින් ගම් හතරකට කියලා මගුල්නේ කෑවේ. නැද්ද? මට හිතෙනවා අපිට පේන්නවද කියලා බං. නැති වෙන්නේ නැති වෙන්න ඇති නේ බං. උන්ටත් ආසාවල් තියෙනවා. බලපංගු මට හිතෙන දේවල්. ඔව්. අනේ කට්ට කපටි අම්මන්ඩි ඕම වෙලා මදි බං. ඕම ඉතින් කසාද දෙකකින් නැවතුනොත් ඇති. කරපුවට තමයි ඉතින්. උන්ට තේරෙන්නේ නැහැ බං උන් කරපුවා ගැරකිලා එනවා කියලා. ඔව්. උඹ හිතෙනවද? හරි මේ මම තියලා දැන් මම වැඩට යන්න ඕනේ. මම මේ විස්තර අප්ඩේට් උඹට දෙන්න කතා කරේ. ඔව්. ඊයේ නැගලා ගියානේ වැඩ ටික. ඔව් මම බලන් හිටියේ. හරි තියන්න. බයි.